ඉතින් මෙන්න අපි ආව උඩමළුවට. හලෝ ඉතින් සෙට් එකට මොන්න ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ තඩිස් ගේමින් කියන YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න මම අද ගෙනාවේ ශ්‍රී ලංකා බස් සිමුලේටර් කියන අපේ ලංකාවේ හදපු ගේම් එකක්. ඉතින් බස් එක නම් සුපිරි. මේ මම බස් එක ටිකක් මොඩිෆයි කරා. ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා like කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. subscribe 100ට අපිට තා subscribers 80යි ඕන. ඉතින් හැමෝම මේ goal එක complete කරන්න හැමෝම මට උදව් කරන්න. ඉතින් මෙන්න මේක තමයි අද ගෙනාපු ගේම් එක. අද අපි යන්න හදන්නේ නම් සිරිපාදේ. මෙන්න ඉතින් බස් එක මෙහෙම තමයි වටෙන්ම පේන්නේ. මම මේක ටිකක් මොඩිෆයි කරලා තියෙන්නේ උඩ රේසින් දැට්ට ගහලා ඉනිමන් ටික ගහලා සුදු යකඩ ටික ගහලා ඔක්කොම ඒ ටික කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි තියෙන්නේ. තාම මෙන්න මේකේ ෆෝන් එකක් පෙන්නනවා. මේ ෆෝන් එකෙන් අපිට බස් එකේ ලයිට් නිවන්න පුළුවන්. ඉස්සරහ හෙඩ්ලයිට් එක පත්තු කරන්න පුළුවන්. දොරවල් අරින්න පුළුවන්. ඉන්න මම එක පෙන්නන්න. ඉන්න දොරවල් අරින්න එක ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ. ඔන්න. මෙතනින් දොර වහන්න අරින්න පුළුවන්. LED මෙන්න මෙතනින් ලයිට් ටික පත්තු වෙනවා. ඒකෙන් මේ DJ බෝඩ් එක ඔව්. ඒක පිටිපස්සේ දොර දන්න ඉන්න බලන්න. ඒත් නෑ. ඒක නම් මොකද්ද කියලා මන් දන්නේ නෑ. එතනින් මෙතන දොර අරින්න පුළුවන්. මෙතනින් සිග්නල් දාන්න පුළුවන්. අරක වයිපරේ. ඉතින් ඔන්න ඔහොම තමයි තියෙන්නේ. හරි. ඉතින් ඔන්න අපි දෙයනේ කියලා සිරිපාද යන්න පටන් ගමු. ඔන්න ඉතින් අපි යන්න හදන්නේ. සද්ද නම් මරු. ඉතින් ගයිස් මෙහෙම ගියොත් ඔයාලට බෝරින්. ඉතින් ගොඩක් දුර යන්න තියෙනවනේ. මම ඔයාලව සිරිපාදේට යන පාර ගාවදී හම්බෙන්න. ඉතින් ඔන්න ගයිස් අපි දැන් ඉන්නේ සිරිපාදේට යන පාර ගාව. ඉතින් මෙතන බෝඩ් එකක් තියෙනවා ශ්‍රීපාද පිවිසුම කියලා. ඉතින් එහෙම තමයි තියෙන්නේ. ඉතින් ගයිස් ඔන්න අපි දැන් ඉන්නේ සිරිපාදේ ගාව. සිරිපාදේ කන්දේ පාමුල තමයි ඉන්නේ. මේ තියෙන්නේ මෙතන බස් එක ගානට නවත්තලා. අර තියෙන්නේ ඉතින් සිරිපාදේ කන්ද මුදුන. ඉතින් මෙන්න මෙහෙම තමයි බස් එකක් ලස්සනට තියෙන්නේ. අපි යම් බලන්න සිරිපාදේ උඩට ගිහිල්ලා බලමු මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් ආපහු හැමෝටම මතක් කරනවා channel එක subscribe කරලා like කරලා හැමෝම එකතු වෙන්න. subscribe 100ට අපිට තව 80යි ඕන. ඉතින් මේ වීඩියෝ එකේ like target එක තමයි like 10. හැමෝම මේ target එක ගන්නත් උදව් කරන්න. ඉතින් ඔන්න ඔහොම තමයි පඩිපෙළ නගින්න තියෙන්නේ. මේ මොකද්ද ගහලා තියෙන්නේ? මකර තොරණ විහාරස්ථානය. ඉතින් මෙන්න. ඉතින් මාරම සතුටුයි ලංකාවේ ගේම් එකක මේ වගේ දේවල් තියෙන එක ගැන. ඉතින් අර තියෙන්නේ පන්සල. මොකක්ද ඒක ගහලා තියෙන්නේ? ජපන් සාම විහාරය. ඉතින් මෙන්න මෙතන චෛත්‍යය තියෙනවා. අපි යම් බලන්න තා උඩට. තා තියෙනවා සිරිපාදේ යන්නේ ලේසි නෑ. විශ්‍රාම ශාලාව. මේ තියෙන විශ්‍රාම ගන්න ශාලාව. ඉතින් ගසුත් ඇවිලා. මෙතන මොකද්ද තියෙන්නේ? එතන බුදු කුටියක් තියෙන්නේ. ගෙත්තම්පාන. අපි දැන් ඉන්නේ ගෙත්තම්පානේ.
ඉතින් බලමු අපිට වටේ පේනවද? එහෙමනම් මොකුත් පේන්නේ නැහැ. අපි තව උඩට ගිහිල්ලා බලමු. රතු අම්බලම කියලා එකක් හම්බෙනවා. ඉතින් තා ගොඩක් දුරයි. ඉතින් ගයිස් මම ඔයාලව එතෙන්ට ගිහිල්ලා හම්බෙන්න. මෙන්න මිනිස්සු ඇවිල්ලා මහන්සියට වාඩි වෙලා ඉන්නවා. ඉතින් මෙන්න අපි ආව උඩමළුවට. මේ තියෙන සිරිපාදේ උඩමළුව. ඉතින් ඔන්න ඔහොම තමයි අපි දැන් සිරිපාදේ ආවේ. අපිට මේ තාපල්ලෙහාට තියෙනවා. අපි එතෙන්ට ගිහිල්ලා බලමු. අපිට උඩමළුවට ඇතුළ පේන්නේ නැහැ ගයිස්, යන්න බෑ. මේ තියෙන ගාන්ටාරේ. අපි මෙතනින් ගිහිල්ලා බලමු. වැසිකිලි ටික තියෙනවා. මේ තියෙන අර ගෙත්තම් පානේ පහන. ඉතින් පහන පත්තු වෙන ගම මෙතන තියෙන අර ඉටිපන්දන් එහෙම තියෙන එක කඳුන් කූරු වගේ. මේ තියෙන්නේ ටොයිලට්. ඉතින් ඔහොම තමයි සිරිපාදේ ආවේ. හැමෝම වීඩියෝ එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න. ඉතින් අපි ආපහු පල්ලෙහාට යමු බයිස් එක ගාවට. හරේ. එහෙනම් ගයිස් හැමෝටම ගුඩ් බයි.